Hai කොහොමද? අද අපි ලස්සන ගවුමක් මහමු. ඔයාලත් කැමති නේද? ලස්සනට ගවුමක් මහන්න ඉගෙන ගන්න. අපි ෆැබ්‍රික් එක කපාගෙන තියෙන්නේ. ඉතින් මේ මහන්නේ ඉස්සෙල්ලාම අතේ වාටිය මේ විදිහට ඉස්සෙල්ලාම මහගෙන යනවා. අත කොටසේ ඊළඟට ඔයාලගේ උරහිස අතේ උරහිස ඉලාස්ටික් කරලා ගන්නවා නම් මෙන්න මේ විදිහට කට් එකක් දා ගන්න ඕනේ. එහෙම නැත්නම් මම මේ ලකුණු කරා වගේ චෝක් පෙන්සිල් එකකින් මාක් කරගන්න ඕනේ. එතකොට අපිට ලේසි. ටික් කරන කොටසට වෙනම රෙදි පටියක් මේ විදිහට ගන්නවා. ඒකත් අරගෙන අර විදිහට මාක් කරනවා. ඊළඟට විශේෂම දේ තමයි මහද්දි හරියට මහ ගන්න. දෙපැත්තෙන් බැලන්ස් කරලා ඒ නැමුම් වාඩි හරියට එන විදිහට මහ ගන්න. මෙන්න මේ විදිහට අපි නිති ගහ ගන්නවා. එතකොට තමයි අපිට මහන්න ලේසි වෙන්නේ. අපිට මෙන්න මේ විදිහට මහගෙන යන්න පුළුවන්. ඊළඟට අපි දැන් මේ මහගත්ත රෙදි කොටස අනිත් පැත්තට නමලා මෙන්න මේ විදිහට මහගෙන යනවා. අපි මේක මහගද්දී රෙදි කොටස් දෙක එකට බැලන්ස් වෙන විදිහට මහගන්න ඕනේ. ඔය අලුතෙන් මහන්න පටන් ගත්ත කෙනෙක් නම් ඔයාට ආල්පෙන්කේ ගහලා මහගන්න පුළුවන්. එතකොට තමයි ඇද යන්නේ නැතුව නීට් එක ලස්සනට මහගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඉලාස්ටික් එක අල්ලා ගන්න අත් වාටියේ ඉඳලා මම අඟල් දෙකක් දුරින් තමයි මේ විදිහට ඉලාස්ටික් එක මහගෙන යන්නේ. අපිට කැමති විදිහකට බැලන්ස් කරගන්න පුළුවන්. කැමති නම් ඔයාලට අත් වාටිය ගාවින් උනත් ඉලාස්ටික් එක මහගන්න පුළුවන්. මේ මහන්නේ අතේ උරහිස කොටස ඉලාස්ටික් කරලා මහන විදිහේ ෆ්‍රොක් එකක්. ඉතින් මේ විදිහට අපි දැන් ඊළඟට කරන්න හදන්නේ උරහිස කොටස ඉලාස්ටික් කරගන්න. ඉතින් මේ විදිහට 60 කට්ටක් ආධාර කරගෙන ඉලාස්ටික් එක අපි රෙදි කොටස ඇතුලෙන් රිංගවලා අනිත් පැත්තෙන් ගන්නවා. ඉතින් මේ පැත්ත අපි ඉස්සලාම මහ ගන්නවා. එහෙම නැත්නම් ක්ලිප් කරගන්න පුළුවන් අපිට. දැන් අපිට පුළුවන් අනිත් පැත්තත් මෙන්න මේ විදිහට මහගෙන ඉලාස්ටික් එක දිගේ මහගෙන යන්න. ඉලාස්ටික් එක මහද්දී හොඳට මතක තියාගන්න අපි රෙදි කොටසත් එක්කම මෙන්න මේ විදිහට පහළට ඇදලා තමයි ඉලාස්ටික් එක මහගෙන යන්නේ. ගත්තාම රෙදි කොටස මෙන්න මේ විදිහට තමයි තියෙන්න ඕනේ. ඊළඟට ගවුමේ පටිය. මම මේ ගවුමට දාන්නේ තනි පටියක් ඉස්සරහින් ගැට ගහන්න පුළුවන් විදිහට. දැන් අපි පටිය මහගමු. මේ විදිහට පටිය ඉස්සෙල්ලාම අපි ඇතුළතින් මහගෙන යනවා. ඊළඟට අපි පටිය හොඳ පිට පැත්තට පෙරලා ගන්නවා. මම මේ ආධාර කරගෙන තියෙන්නේ සිම් ටිපර් එක. ඒක ඇතුලෙන් කන පිට පැත්තෙන් දාලා තමයි අපි හොඳ පැත්තට පෙරලා ගන්නෙ. ඉතින් ඔයාලට මේකට පෙන්සිල් එකක්, පෙන් එකක් එහෙම නැත්නම් කතුරක් උපයෝගී කරගන්න පුළුවන්. හරි දැන් අපි හොඳ පිට පැත්තට අපි මේ පටිය පෙරලා ගත්තා. දැන් කරන්න තියෙන්නේ ඊළඟට ඒ පටිය දිගේ පටිය වාටිය අර මහලා තියෙන මැස්ම දිගේ මෙන්න මේ විදිහට මහගෙන යන්න. එතකොට පටිය තවත් ශක්තිමත් වෙනවා. මේ විදිහට මහන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් පටිය අයන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට මහන්නත් පුළුවන්. මේ විදිහට මහපුවාම ෆිනිෂින් එකක් තියෙනවා. මේ තියෙන්නේ මගේ බිස්නස් එකේ ඇඳුම් වලට ගහන ටැග් එක, ලේබල් එක. ඉතින් මේක මේ විදිහට දෙකට නමලා මහ ගන්නවා. මගේ බිස්නස් එක ගැන කිව්වොත් දැන් මම අවුරුදු 2කමාරක් තිස්සේ වගේ නම් තමයි පටන් අරගෙන මේ විදිහට කරගෙන යන්නේ. දැනට මම ලංකාවේ වගේම පිටරටත් ඇඳුම් කස්ටමර්ස්ලාට යවනවා. රටත් ඇඳුමක් මහ ගන්න අවශ්‍යයි නම් එහෙම නැත්නම් ඔයාලට මහන කෙනෙක් නම් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ගැළු තියෙනවා නම් මගේ මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මම පුළුවන් ඉක්මනට ඔයාලට රිප්ලයි එකක් දෙන්න. ඊයේ දැන් අපිට කරන්න තියෙන්නේ අපි දැන් ඉස්සෙල්ලා අත කොටස මහගත්තා. ඊළඟට පපුව මැද කොටස කියන්නේ හැට්ටේ කොටසේ මැද කොටස අපි ඉස්සෙල්ලා වාටියේ මහගත්තා දෙපැත්තේ. ඊළඟට අපි මේ කරන්නේ අත කොටස මැද රෙදි කොටසට ජොයින්ට් කරනවා. මෙන්න මේ විදිහට තමයි අපි මහගන්නේ. කොටස් දෙකම ජොයින්ට් කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් අපි හැටි කොටස මහලා ඉවරයි. ඊළඟට සාය කොටස මහගන්න. මම මේ සාය කොටස මහන්නේ ලේයර්ස් 3කට. එතකොට පළවෙනි ලේයර් එකයි, දෙවෙනි ලේයර් එකයි, තුන්වෙනි ලේයර් එකයි විදිහට.
ළඟට වැදගත්ම දේ අපි ඇඳුමක් මහද්දී ඒ ඇඳුම ඕවලොක් කරන්න ඕනේ. එතකොට ඔයාලට ඕලොක් මැෂින් එකක් තියෙනවා නම් ඕලොක් කරගන්න පුළුවන්. එහෙම මේ මහන්නේ තුන්වෙනි ලේයර් එකේ යට වාටිය අපි ඕලොක් කරගෙන දැන් මහන්නේ යට වාටිය. ඉතින් මේ විදිහට මහගෙන යනවා. යට වාටිය මහද්දී හරියට අලුතෙන් මහන කෙනෙක් නම් ඔයාට හරියටම මේ විදිහට කරගන්න බැරි නම් ඉස්සලාම එක වාටියක් නමලා මහගෙන යන්න. ඊළඟට ආයේ දෙවෙනි වාටියත් ඒ විදිහට නමලා ගහගෙන යන්න පුළුවන්. ඊළඟට මේ කරන්නේ මම ඒ මහන සාය ලේයර්ස් 3ක් කියලා ඉස්සලා කිව්වා. ඒ ලේයර්ස් 3ම චූටි රැලි සායක්. ඒ කියන්නේ චූටි රැලි සායක් විදිහට තමයි මහන්නේ. ඉතින් මේ විදිහට මම අතින් රැලි කරලා තමයි මහගත්තේ. හරි දැන් ඊළඟට මම කරන්නේ හැට්ටේ කොටස ඉස්සරහ පළුවයි පිටිපස්ස පළුවයි ඒ කොටස් දෙක එකට ජොයින්ට් කරනවා. දැන් අපිට කරන්න තියෙන්නේ හැට්ටේ කොටසයි සාය කොටසයි ඉන පටියයි ගන්න. ගවුම සම්පූර්ණයෙන් මැහුවට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මං ගිහින් එන්නම්. බයි. පරිස්සමෙන් ඉන්න. ආයෙ වීඩියෝ එකක් ගේන්නම්.